අපි දෙන්න මේ විදියට ගොඩක් දේවල් කතා කර කර ඒව ගැන ගොඩාක්ම ලං වෙලා හිටියේ. එකපාරක් එයා වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටිය. ඔච්චර අපි දෙන්න ලං වෙලා හිටිය. ඊට පස්සේ මගේම යාළුවෙක් එක්ක මටත් හොරෙන් එයා යාළු වෙලා තිබ්බා. මම දන්නේ නෑ ඒක. මගේ යාළුවෝ කියනවා මට එයාව අමතක කරන්න එහෙම කියලා. ඊට පස්සේ මං ඒත් අමතක කරේ නැහැ එයාව. එයා මගේම යාළුවෙක් එක්ක යාළු වෙලා. ඊට පස්සේ එකපාරක් මට අහු වුණා එයත් එක්ක එකට ඉන්නවා. එයත් එක්ක ලිප් කිස් කරනවා මම දැක්කා මගේ ඇස් දෙකටම. ඊට පස්සේ මම කිව්වා මේ කමක් නෑ ඔයා එයත් එක්ක ඉන්න. මට කමක් නෑ. එයාට මට දුන්නා වගේ දුකක් දෙන්න එපා කියලා මම එහෙම කිව්වා. ඊට පස්සේ මං තනියම හිටියා. එතකොට අපේ ක්ලාස් එකේම කොල්ලෙක් මගෙන් යාළු වෙන්න ආනවා. මං කැමති වුණේ මං දුකින් හිටියේ. ඊට පස්සේ එයා කලින් යාළු වෙලා හිටිය කෙල්ලෙක්. ඒත් මගේ යාළුවෙක්. එයත් එක්ක මං ඉස්සරහම ලිප් කිස් කරා ඒ දෙන්න එක්කට ඉන්නවා බදාගෙන ඉන්නවා. මේ මිද්දේ ඒ කෙල්ලට බූට් එක තියලා මාත් එක්ක යාළු වෙන්න ආනවා. මං කැමති වුණේ. ඊට පස්සේ ගොඩාක් යාළු වෙනවට පස්සේ මං බොරුවට යාළු වුණා. ජෝක් එකකට වගේ. ඊට පස්සේ අපි දෙන්න ඉතින් චැට් කරනවා. මට පොඩි ෆෝන් එකක් තිබ්බා. එයා දීපු. අපි දෙන්න එකෙන් චැට් කර ඉන්න. ෆෝන් එකෙන් මැසේජ් කර මැසේජ් වලින් අපි දෙන්න ලව් කර හිටියා. එයා මට කියනවා ඔයා හරි ලස්සනයි. මට හපන්න හිතෙනවා ඔයා දැක්කම. ළඟට එන්නවත් විදියක් නෑ ඉස්කෝලේ ඉඳන්. මං කොහෙද ළඟට එන්න පුළුවන් අපේ කොහේ හරි යන් එහෙම කියලා. ඊට පස්සේ එකපාරක් ක්ලාස් එකක් කට් කරලා එයාව මං හම්බෙන්න ගියා. එයා ආවා. අපි ගියා පඩි පෙළක් තියෙන තැනකට. කවුරුත්ම හිටියේ නැහැ. එතන කපල් ඉන්න තැනක්ලු මම දන්නේ නැහැ. එයා එක්කන් ගිය එතෙන්ට මම. ඊට පස්සේ එකපාරම මාව අතින් ඇදලා අරන් මාව බදාගත්තා. මට ඉතින් මාරට ෆීලිං. එයා ළඟට ආවත් මට ජූස් යනවා. ඔහොම කාලේ ටික දවසක් ගියාට පස්සේ එයා කිව්වා මට අපි ෆිල්ම් එකක් බලන්න යමු කියලා. ඊට පස්සේ මාත් හා කිව්වා. මං එහෙම කලින් ගිහින් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ එක දවසක් ක්ලාස් එකක් කට් කරලා සෙනසුරාදා දවසක අපි දෙන්නම ගියා ෆිල්ම් හෝල් එකට. බැල්කනි ටිකට් එකක් අරගෙන. ඒ හෝල් එකේ කවුරුත්ම හිටියේ නැහැ. අපි දෙන්න විතරයි හිටියේ. ඊට පස්සේ ඉන්නකොට මුළු හෝල් එකම කළුවර කරනවා ලයිට් ඔෆ් කරලා. ඊට පස්සේ එයා හිමීට මගේ අතින් අල්ලනවා මට දෙන්නට. ඊට පස්සේ මම එයාගේ පැත්ත හැරුණට පස්සේ මට ලිප් කිස් එකක් දුන්නා එකපාරට. මට ඉතින් ගොඩක් හැපි. ඊට පස්සේ මාත් එයාට හොඳට දිගටම ලිප් කිස් කරන්න පටන් ගත්තා. අපි දෙන්න ගොඩ වෙලා ලිප් කිස් කර හිටියා. ඊට පස්සේ ලිප් කිස් කරන ගමන් එයා හිමීට මගේ කුක්කු මිරි කන්න පටන් ගත්තා. ලිප් කිස් කරන ගමන් කුක්කු දෙකම මිරිකව. මං එතකොට ඇඳන් හිටියේ ටී ෂර්ට් එකකුයි
කොටසායක් එනන් හිටියේ. ඊට පස්සේ ටී-ෂර්ට් එක උස්සලා එයා කුක්කු දෙක එළියට ගත්තා. බ්‍රා එකෙනුත් එළියට අරගත්තා. ඊට පස්සේ එයා කුක්කු දෙක මිරික කුක්කු දෙක ලෙව කකා හිටියා. ඊට පස්සේ මාත් එයාට ලිප් කිස් කරන ගමන් එයාගේ පයිය අතක ගා හිටියා උඩින්. ඊට පස්සේ කලිසම ගලවලා ෂිප් එක ගලවලා පයිය ගත්තා මං එළියට. ලිප් කිස් කරන ගමන් එළියට අරගෙන මං ඒක කටට ගත්තා. රසයි ඒක මාර විදියට. ඊට පස්සේ ලොකු පයියක් සුදු පයියක්. ඊට පස්සේ ඒක කටට අරගත්තා. එයත් මගේ කොණ්ඩෙන් අල්ලගෙන හොඳට එයා උඩ පහල කර හිටියා මගේ ඔළුව පයියට දාලා. ඊට පස්සේ එයා මේ නැගිටලා මාව වඩා ගත්තා. වඩාගෙන මේ ආයෙ ෆොටෝ හිටවලා මගේ කලිස ජංගිය ගැලෙව්වා යටි. ජංගිය ගලවලා මගේ කිම්බලෙව කන්න පටන් ගත්තා. ෆොටෝේ හොන්සි කරවලා කිම්බලෙව කෑවා මගේ හොඳට. මං එයාගේ පයියලෙව කෑවා වගේ එයාත් කිම්බ හොඳට ලෙව කෑවා. මේ හෝල් එකේ කවුරුත් හිටියේ නෑ. අපි දෙන්න විතරයි. ඕනි තරම් පැය දෙකක් ඕනි තරම් කරන්න තිබ්බා. ඊට පස්සේ දේවල් කරලා එයා කිව්වා මං අස්සට පොඩ්ඩක් දාන්නම් එහෙම කියලා. ඊට පස්සේ මං හා කිව්වා. ඊට පස්සේ එයා මාව වඩාගෙන එයාගේ පයිය දැම්ම කිම්බස්සට. මගේ කිම්බස්සට පයිය දාලා මගේ හිටගෙනම එයා කරා. එහෙම ටිකක් කරලා ඉඳගෙන එයා මාව ඔඩොක්කුවට ගත්තා. ඔඩොක්කුවට අරගෙන මේ මාව එයාගේ පැත්තට අරගෙන ඔස්සට දාලා ඒ කරලා ඊට පස්සේ මං බිම දන ගහගත්තා. දන ගහගෙන මගේ කුක්කු දෙක මැද්දෙන් එයාගේ පයිය තියලා මං එයාට කරා පයියට කැරි යනකම් මං මගේ කුක්කු දෙක මැද්දේ තියලා කරා. එයාට හොඳට කැරි ගියා. මගේ කුක්කු දෙකේ තමයි කැරි ගෑවේ. කටටත් චුට්ටක් කිසිකුණා. මං ඒ ටික ඔක්කොම ලෙව කෑවා. එයාගේ කකුල් දෙකත් ලෙව කාලා පයියත් ඊට පස්සේ ලෙව කාලා. ඒ ෆිල්ම් එක ඉවර වෙනකන් අපි සෙක්ස් තමයි කරේ. ඊට පස්සේ ෆිල්ම් එක ඉවර වුණාට පස්සේ අපි ගියා ගෙදර.